Wait, what? Oh my god, yes! Oh my god, yes! Mom, I got in! හොඳයි. ඔයගොල්ලෝ පුතේ දැන් මේ පාර A level exam එකට මුහුණ දෙන්න සූදානමින් සිටිනවා. එතකොට ඔයගොල්ලන්ගේ විෂයන් අතරින් එකක් තමයි general english කියන එක. ඒතකොට ඒගොල්ලෝ national exam එකක් හැටියට ඒකට මුහුණ දෙනවා. ඒක ජාතික විභාගයක් හැටියට ඒක ප්‍රතිඵලයක් ඔයගොල්ලන්ට ලැබෙනවා. වාඩේ අභියෝගයක් හැටියට තියෙන එක subject එකක් ප්‍රධාන විෂයන් තුනට අමතරව. එතකොට ඔයගොල්ලෝ පුතේ මේ general english සම්බන්ධව කිසිම සූදානමක් නැහැ කියලා අපි හිතමුකෝ. නමුත් මම සඳුදා උදේ 8 සිට 2:30 දක්වා general english වලට fast track revision program එකක් කරනවා. එතකොට ඒකෙදි ඕගොල්ලන්ට paper එකට උවමනා කරන සියලුම grammar, ඒ කියන්නේ පුතේ දැන් ඉස්සෙල්ලාම grammar සම්බන්ධ තමයි question එක තියෙන්නේ. එතකොට grammar මේ past papers අධ්‍යයනය කරලා නිතරම අවිල්ලා තියෙන ව්‍යාකරණ, ඒ කියන්නේ high frequency grammar points ටික ඇතුළත් කරපු සිංහල තේරුණුත් එක්ක තියෙන short note එකක් මම හදලා තියෙනවා එදාට. ඔයගොල්ලන්ට දෙන්න. ඒක මම කියලා දෙනවා. ඒ වගේම දැන් අපි දන්නවා පුතේ අපිට bar graph එකක් ලියන්න වෙනවා. ඒතකොට මේ bar graph එකේ description එක ඒකයිලා mathematical question එකක් නිසා ඇත්තටම අපිට ඒක මේ මතක තියාගන්න පුළුවන් කොටස් ගොඩක් තියෙනවා. يعني කටපාඩම් කරලා exam එකේදී ඒක reproduce කරන්න පුළුවන් අවස්ථා ගොඩක් තියෙනවා. ඔය bar chart description වලදී අපි ඒකට කියනවා templates කියනවා. එතකොට මම මේ වගේ templates වලලා past papers වල තියෙන question වලට model answers ඒ කියන්නේ ඔක්කොම හතරක් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ උදේ double bar graph හතරක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වචන 300ක් 400 විතර ප්‍රමාණයක් සාකච්ඡාවට ලක් වෙනවා. ඒතර ඒකෙදි ඔයාලට හොඳ experience එකක් සහ හොඳ knowledge එකක් ලැබෙනවා. මේක කොහොමද ප්‍රමාණිකූලව ලකුණු ලැබෙන විදිහට describe කරන්න කියන එක. ඊට අමතරව අපිට තියෙනවා formal letters. ඒ කියන්නේ රාජකාරී ලිපි තියෙනවා. ඒක රාජකාරී formal letters වල තියෙනවා letter of request තියෙනවා, letter of complaint තියෙනවා, letter of inquiry තියෙනවා. මේ වගේ letters ටික වර්ග කරලා තියෙනවා. ඒ වගේ ඔයාලට exam එකේදී මතක තියාගෙන ඉඳලා ගිහිල්ලා ලියන්න පුළුවන් විදිහේ templates කියලා අපි වල කියනවා. ඒ reproduce කරන්න පුළුවන් જાති. ඒකට අපි ගොඩක් creative වෙලා මනක්ක imagination එකක් ලොකුවට ඕනේ නැහැ. අර වචන phrases ටික මතක තියාගත්තා ලිව්වා. අන්න ඒ වගේ ටිකක් මම මේ ගොඩනගලා තියෙනවා එතනත්. ඒතකොට ඒකෙනුත් ඔයාලට formal letter එකට ලැබෙන ලකුණු ප්‍රමාණය මේ 100ක් නැතත් පුතේ 180ක් නම් අනිවාර්යෙන් ආවරණය කරගන්න පුළුවන්. ඒකට අමතරව අපිට ලකුණු වැඩියෙන්ම ලැබෙන රචනාව. වචන 200ක් අපි ලියන්න ඕනේ අපිට advanced level වලදී ලැබෙන මාතෘකා. එතකොට මම essay writing වලට ඔයගලන්ට simple concept එකකට කියන්නේ ලොකු දෙයක් නෙමෙයි, උපරිම sentence එකක තියෙන වචන 5ක් හෝ 6ක් වගේ ප්‍රමාණයකට දාලා ඒක ඔයාලට තේරෙන වචන වලින් සහ දැනට සාකච්ඡා වෙන සමාජයේ ප්‍රබල මාතෘකා අරගෙන මම ආදර්ශ රචනා හදලා තියෙනවා. ඒකට ඒක ක්ලාස් එකේදී අපි ලියනවා. ලියනකොට ඒක ලියන ස්ටයිල් එක, ඒක උවමනා කරන grammar structures මොනවද කියන එක ගැන හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා ඔයගොල්ලෝ දන්නවා dialogues කියන එක. ඒක මම 2025 ඉඳලා 2022 දක්වාම dialogues වලට model answers හදලා තියෙනවා. මේවා තියෙනවා bilingual style එකකට හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ශනිකව තේරුම් ගැනීමට පුළුවන් ක්‍රමයක් ඒක. ඒක අති සාර්ථකයි. මේ වගේ අර ඉක්මන් ඒ කියන්නේ last minute preparation එකකට ඒක අති සාර්ථක වැඩක්. අන්න ඔය වගේ පුතේ paragraph එකක් එනවා ලියන්න. එතකොට paragraph එකකට අපි වචන 100ක් ලියන්න ඕනේ. එතකොට ඒ වගේ general english වල තියෙන paragraph අනුමාන මාතෘකා අරගත්ත paragraph හතරකුත් මම නිර්මාණය කරලා තියෙනවා. paragraph එකකුත් අපිට පන්තියේදී ලියලා අවසන් කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ කාර්යයන් ගොඩක් කරනකොට පුතේ ඔයගොල්ලෝ දන්නේම නැතුව එක දවසින් අනිවාර්යෙන් ලකුණු 50කට වඩා එකතු කර ගැනීමේ දක්ෂතාවය ඇති වෙනවා. අනිකට පාඩම් කරන්න දෙයක්ත් තියෙනවා. යම්කිසි තමන්ට achievement එකක්, ඒ කියන්නේ මට මේකේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියන sense එක හැඟීමක් ඇති වෙනවා මේ වැඩේදී. එහෙනම් ඔයගොල්ලෝ බුද්ධිමත්ව කල්පනා කරලා සඳුදා උදේ අපේ fast track revision එකට සම්බන්ධ වෙන්න last minute preparation එක පුතේ මේක. එහෙනම් good luck with your exam.